නෝනාවරණි මහත්තතුනි අද කතාව භයානක අඩවිය එම නැත්තන් අත්භූත අඩවිය. මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි රචනා කරන්නේ ටිකක් වෙනස් විදිිය භයානක කතාව මේ කතාව කියන්නේ අප ඉන්න එක්කෙන කියනවා ඉනිවස්ස අපි නාට්‍යන්සාරයෙන් කතාව බලු. මහත්තයෝ මේ කතා වනේ 1999 ඉතර මගේ හිතේ වීරසය කරයා ඕක මහන්න සන්ඩාලයක් කටකවි සිරියාවක් නෑ මහත්තයෝ උඹට කියන්ද ඕකා කිසිපටයක් විශ්වාස කරන්න ටියක ඔන්න දවසක් බිනිිය අන්තිම බස් එකෙන් බැහල ගෙදර යන්දේනවා මම ගන්න වූ වීරසය කරයි කොයිද කොයිද යන්න කොයිද ගෙදර යනෝ වීරසය ය අපි මේ පැත්තේ ය ඇයි මේ පත්තේ යන් වෙන් දුරයින මේ පත්තෙන් ගීල්ලා කනත්තෙන් පැටලයක් අත්තෙන් පයින්ට පැවිරසය කරයි මේ වෙලා මොනවට මේ කිය දොලාට කියන්න උඹ මේ වීර්සය කරයා එක යන්න බොබයිද වරෙන් ගයන මෙතනින් කනතෙන් පැනක සිරිස්කාල ගෙවල්ලාගන උනාට නිවිස්සුද වීර්සය කරයි මොනවා කියනද මොන මොනද කන්නේ විච්චවඩයක් කප ඉස්ේ බැදුම් කකා කනත්ත ගාවිය ඉස්ස වඩේ දෙක කකා ඕමයන් සුදුස් ගාල කරත්තෙන් පැන්න එතන ගෙතරනේ මොනක් කරනවද වන්දන්න කරයි කනත්තේ සෝනන්නේද ගුඩතිංග මාමයි ගුරතිංග මාම අද අදකට්ටයව මාත් ගිය අවස ගුරතිංගමාමේ මොනුවත කරන්න දැවිලා ඉවර දැවිලා ඉවර විසි කරයි ඇයි හදිවී ගුවන්විදිලි නාත්‍ය අද කතාව භයානක අඩවියම නැත්තන් අත්භූත අඩවිය මන දැන් අපි කතාවට යොමුවමු ය අරයා තම කතාව කියන්නේ ඒ කවුද ඒ කෙනෙක් මහත්තයෝ වීරසය කරයා විරසය කරය මූ හරි නොසන්ඩාලයක් කියල මහත්්‍යයට කිව්වනි ඒ වගේම මේකා සල්ලාලයක් හරිද කටේ ගාගත්තකමන් කොයි වෙලේ වැලුවත් ඕකා කටේ ගාගෙන කටේ ගාගත්ත වගේම තමයි කටේ කිසිීම ශීලාචාරකමන්නේ ඔය උඹට කියන්ත මාත්‍යයෝ කට දට්ටික පට්ටයන්ට දෙද හිතන ඕක වැඩවලට ඔන්න දැන් ඕක ගිල්ල ගමේ තොයිල් පොලකට විරිසය කරයි වල්ලි මේට වෙන්ඩ විසය කර යාචකත් දාන්ටාව විකාර කරන්න පා බෙරගහන පටන් කතින බෙර ගැහ්ව දැම් මේ මහසෝන් අවතාර කැඳු ගෙන්න්න දන්න ඒක ඒලාට හොඳට බෙරපදේ කහන්නේ ඒලාට නැට තැහැකි අපිට මේ වීරසය කරයි පිස්තු කර නතන් දෙරපා මෙතන මේ පිස්සු නතන්ද මේ මමාව බෙරේත නතන්ද මේ යක්ෂයෝ පෙරේතයොත් එක්ක මෙතන ගණු දෙනු කරන්න මේ වීලු කරන්න අරිබා මේ වීරසයකරයට වඩා යස්සයකින්න දෝදට නැගල යනකොට බෙරේ දෙක 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 ටක්කට ටක්කට කියල ගානකොට මම නටනෝ ඉතාගෙනවා යාවගෙද ම සෝටකුට යටින් දාලාවේ ඔය තෙල් පුලිතු ජාති කන් දෙපා කොහෙන්ද මම කවම කැවම කොහෙන්ද කැවුම් අර පුදේන් තත්වයට විල ගත්තේ මුණුව කියන්න උඹ පිදේශත්ව කැවුම් යක්කෝ දැන් මහසෝන් අවතාර කැන්දන වෙලා උඹට ගහයි මාසෝනට මොනවටතුව මය මේ කැවුම ඌට වෙන මොනහරි එතනින් කණ්ඩ කියා කැල කරව මේ මටතක පමටක බොම්මේ අන්න අන්නත ගුරුන්නාසකු විරසේක රයිය දිය බලාගට මතකට මතකට යන ඌට මත තන්ඩ කියා උගේ අන්තරේ තන්තරේ මන්දන්න ඇද්ද ඉතින් දැන් අර ඉස්සල්ලා කනත්ත මැඩින් ගියා ඒකින් පසමකක වුණේ නෑන ඔවද මේ ඒකට මුකුත්වෙන්න මේ වෙන වෙනම නොනවරනි මහත්තුරනි අද සජීවී ගුවන්විදුලි නාට්‍ය අත්භූත අඩවිය එම නැත්තම් භයානකඩවිය දැන් ඔන්න දැන් ඉන්න ඕනෙ මෙයා අපේ කවුද වීරසය කරයා ඉන්න වනි වීරසය කරයාගේ කතාව තමයි දැම අපේ මහත්‍ය ඇවිල්ල කියන්නේ ඔන්න ඒකත් එක්ක අපි බලමුඩේ මහත්තයෝ දැම් මේ වීරසේකරයා නෙයාඩගන්න නැතුවට හරි පුතයකුට තාම අහුවෙලා නෑ හරි පුතයකුට අහුනා නම් මහත්තයෝ ඌ සුම්ම තමයි ආයිතින් කකුල්ලක මුස්සල ගහන පොළොව කරීම මොලේ කෑලි විසියෙන්ද මිනිිය දන්න මෙව හැටි තන්න ඇතුව තම මිනිිය ඔය කයිවාරු ගාල සෙල්ලන් දාන්නේ අපි බලමු මහත්තයෝ දැන් මොකද වෙන්නේ කියලා විසිය කරයි ගද කොහෙද විසිත කරයි මේ යන්න බල්ල කුත් අරගෙන කොහෙතම යන්නේ මයි යනවා මාකන්ද වලව්වට මාකන්ද වලව්වට මේ ගොම්ම යාමේ හව මං ඔත්තුවත් දම්ම නේවා
මොකද මාකන්දි වල කන්දේ වලව්වේ රැයක් කෙලි කොරනවා කියලා ස්තෝප්පේ ඔට්ටුවත් දාලාති අනේ මේ වීරසය කරයි උඹට මේවා සෙල්ලන්ද මොනවදවන් සෙල්ලන් කියන්න මොනවා සෙල්ලමක් කරපු කාලයක් මතකන මාකන්දි වලව්වේ හාමු ලොකු හාමුණේ කවුද ලොකු හාමු ඇල්ලෙන් වැටිල මලා කියලන කියන්න ඒ වුනාට එයා ඊට කලින් නෝන හාමුවත් මැරුවනි ඔව ඒක හරි ඉදා ඉඳල ඒ දෙන්නගේ අවතාරය බලව්වේ තියෙනවා උන් දෙන්නගේ කෝන්තරයක් තිීනවනම් උන් දෙන්න එක බලාගනීම මය වීරසය කරමකොට දේවට මැති හත්ේ මොක දැන් ගමේ කී දෙනෙකුට නූල් බැන්ට ඔය අවතාරට ඇත්ත බදිම රෝස් කුකුලකුත් ගත්ත කියන්නේ මුණුවට කියන්නේ මයන මට පතක් වෙන උඹට එනන වරයන් මට නම් මය නොම්බෝනේ ඕම කියලා මත්තයෝ වීරසේකරයා වලව් ඇතුළට ගියා ගේත්තුවෙන් ඇතුල් වෙලා ගියාමයි සද්ධයක් පොඩකින් ොඩකින් දැන් එතකොට තොයිලට ගීල්ල වීරසේකරය ඇතන මොකක්දන තොයිලි තොයිල ඒක තන ප්‍රශ්නයක්කු නෑ සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව වීරසේකරයා වීරසේකරය වේනි භයානක අඩවිය අන්න අරි භයානික අඩවිය එම නැත්තං අත්භූත අඩවිය දැන් වීරසේකරය ඉන්නවන වීරසේකරය කතාව දැන්ගොන්න කියීන අරමයා මහත්‍යය දැම් මාර වලි දැන් ඔයත් කතාව කියනවා එයත් කීනෝ කතාව දැන් කවුද මොකද මට පැටලෙනවා ඒක කතාව එයා කියීන එක තමයි මම අරන් දෙන්නේ අරන් දෙන්නක ඔන්න දැම් මහත්තයෝ දැන්ඔය අරයනේ ඔව වීරසේකරයක් නොසන්ඩාලයනි ඕකා පාදමක් ඉගෙන ගන්නම නැති මහා අලුකොත් තේරු එකා මහත්තයෝ තේරුණද ඕකා ඇවිල්ලා ඕකා වැද්දන්ගෙන් බනහලා ජේතවනාරාමට ගල්ගහපු එක ඒකාල ඒකාල නේ මහත උම්පත් ඉති මහත්‍යවලට කොළොපම දන්නති දේවල් කතාක ඒ කියම නබ්බන් ඒක දැනගනින් ඒ හරි ඔන්න දැන් වීරසේකරයා ගිහින් යාළුවෙක් එක්ක ගිහිල්ලා අඩ්ඩක් ගහන්ට අටගහන යෝකල්ග වැඩේ අඩක් ගහනකම අද ගැව්ව මොකෑ ඔළුවක් කරු පත්තනවා ඔළුව කුරු උරිජුවල් වෙලා එක පිස්තු කෙලින්ට ගන්න ඔන්න ඉන්නක හුල් අතන තියෙනවා එතන උන් අඩ ගහන්තන යා පැටි කනත්තු මහා මූසල පාලු කනත්ත හරි මේ ගෝල බරමේ තියන බොරල්ල කනත්තුවාගෙන මේ ලයිත්දාල ඒපනෑ දැම් මොන්න වීරසය කර අරු එක්ක දෙන්නක් දෙන්නම ගහලා විසේ කරේ උඹට බයයිද මෙතනී අන්ඩ අපි යම් මෙතන ඉන්දු ඕදනය මොකදේ දැන් වෙලාව අය පව්වෙලානි යක්කු ගස්සලින් බෑලකි උන්ගේ වැඩ කරන වෙලා අපි යන්ගේටය උම් බෑල උන්ග වැඩ කරගන අපි කනත්තට බලන් දොන්න නේ බලන්නේ කරත්තේ ගිල්ල අපි අපේ සීය සෝන බලය මේ මේ විහිරු කරන්න වීරසය කරේ සීයෝ සීයාව මතක් වුණා මට අපි සීයාව අනේ එන උඹෝම හිතා මන් සීයාව බල්ල මේ විකාර කරන්න එපා දැන් ඔය කනට්ට ගැන උඹ දන්නවන ඔය කනත්තේ හොයි තරම් හොල්මන්ති ඇයට කියලා ඕකයාංක අපේ සීයා අන්තෝරි සප්පුආමී මට අරියාතරෙන් බැලුවය කාලෙ මම කියල සීයා කෝමත කීද ආලෙන්න වීර මෙත උයි ඇයි මොකයි මොකයි කටුවක් ඇවුනද නෑනෑ අපි මියන් අපි ගීදද අජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව අත්භූත අදවිය එම නැතම් භයානක අදවිය දැන් පිටක් ගලරය කතාවටය අපි කියන්න දුවන්නේ මහත්තයෝ මං මහත්තයාට කිව්වනේද වීරසේකරය ඌ බේබද්දනි බේබද්ද ඉතරන් නෙමේ සල්ලාලයා මු සල්ලාලය ගෑනු පරාණයක් දැක්කකම ඕක වීරයාවෙන් තෝ කටවනි ගෑන ඉසර පොරවෙන්ඩ හතන්නේ එහෙම උන් ඉන්න ඕන ඕට තර උන්තෝන ගෑනු දැක්කම පොරවෙන්ඩ එහෙම එකත්තම වීරසේකරය ඔන්න ගමේ හිටියා මාගිරිස් කියල මිනි මිනි එල්ලිලා මැසුන ඇයිඒ ඒක මන්ට නෑම ළමයෝ ඒ ඉතින් දැන් කෝමදී ද මේතන ගමය මිනිස්සු කතාවෙනවා ගහ කපන්ද ගහකාවින් යනක සද්ධ කරනවලු ගතු හෙල්ලෙනවලු අරේ මේ ගෑනු කීපදන බැවුඩ
ගෑනු බයවුනාකුවම මූට තියෙනවන පොඩි මෙව්ව එක මූ වීරයාවෙන්ට වීරවෙඩ කිය දැම් මෙතන මේ ගහක පන්ටන වීරසය කරයි අපි හදන්න මෙතන මේ මොකද ඒගහකපන් ඇතට මාගරිස් අය එතනේ සයියා ගයේ ලිලා මලා ඔවු ඉතින් මොකට ගහකපන්නේ අපරාධ මෙච්චත ඔොඳ ගහක් ඉතින් ගහ කියන්න උතන මිනිස්සු බය වෙලා ඒතවට ගස් කොච්චර තිීන තොම මේ වන බයවෙන්ද දෙයක් නැති බව මම ඔප්පු කොල්ල පෙන්න්නම් මම කියන්නම් වැඩේ කරල පෙන්න්න මම වීරසය කර අද රෑට මේ මම ඉන්න ඔය ගහයට මේ වීර නැත්තං ගයේ උඩ මේ වීරසය කරයි විකාර කරන්න දෙපා සෙල්ලන් නෙමයිනේ මේ අමනුස්්‍යයක්ක ගරු දෙනු කරන්න මේ උපදැන් කීපතර මත්තු එක්ක ඕන්තරන් ගරු දෙනු කොල්ල තිනවා මේ වීරසය කර අපේ තාත්තත් කට්ටලිය මම දන්න ඇද්ද වීරසය කර දන්න ඇද්ද අමනුස්්‍යයක කර දෙනු කරන්න මේ වීරසය කරයි මම කියනවට මෙන්න මේ ගහක පන්දු දව ම අදරෑට කවුරු ගහක පන්තිවා අල්ලන්ටත් එපා අද රෑට මම ඉන්න ඔය ගහේ ඉඳල පෙන්න්න නොතකොට එත උදේට මම ඉතියොත් බොල ගා කපන්ට බෑ මම නැත්තං බොල ගා කපාල වීරසය කරය කියා ගහවුදෙට අපි වලමොකෝ වෙන්න කියලා මොකෝ වෙන්න කීට මාත් බලන් හිට එකක්වත් එක තැනකින් නතරන එතන යාතම කුට්වෙන්න සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව අත්භූත අඩවිය එමනත්තම් භයානක අඩවිය ඔන්න අරයනි කතාව කියන්නේ මේ ඔය අරයා කවුද මටනිකන් එනවා යනවා කවුද කියල නැන ඒක පස්ටයන්නේ මහත්තයෝ දැන් වීරසේකරය හොඳටෝම වැඩි තේරුණාද මූ මනුස්්‍යයා අමනුස්්‍යයා දන්නේ නෑ මුගේ හිතේ මූ හරි වීරය කියලා මු තාම හොඳ තැනකින් හොඳ අපි කියන්නේ හොඳ තැනකින් කාලනෑ කියලා කියන්නේ මු හොඳ හෝතලයකින් තාම කාලනෑ හරි පුතේකුට තාම අහුවෙලා නෑ අව්වෙච්ච තාට ඕක සුම්ම ඒක වූ දන්නේ ඔන්න දැ වීරසේකරයා දැන් ඔන්න ගම මළගයක් වුණා මළගෙතර උනාවද මහතය දන්නවනි සෝනට ගින් දැම්මට පස්සෙම ඕක ඇඩුවට බදාගෙන යන්ද පාත ඇත්තේ අපිව දාලා යනවද තාත්තේ අනි අපිට බෑතාත්තේකුවට ඕක දාලා ඉනවනි එකකත් ඔතට ඕක ගායගේ දරාවත්තම කෙලින්ම දුම්මල ගහල පන්නන්නේ එම බොදු වාදර කෑලිනේ ඉතින් දැම් මිනිියගින් දාලාව තාත්තගේ දැන් රෑ එලිවෙනකං ඔතන මුර කොරන්තුනේ මිනිිය පිච්චිල ඉවර වුනාට පස්සේ දාන්තොනේ පිරිත් පැංහින්ට ඕන නැත්තන් හොට ගුදුන්නාන්ත කෙනෙකුට බල අලුටික කවුනො තිවර තමයි දැන් ඔන්න දැන් මේ ගැන ගමේ කට්ටිය කතා වෙනවා මේ නිය මන මේ විසකට වට්ටක්ක පාර වට්ටක්කයි කතෝලයි ඒ මදගෙවල්ල වට්ටකයි කරෝලයි ලූනි දැන් මාලුත්ති නොයි ඇතිනවා ඉස්සරනේ වට්ටක්ක දෙන්නේ ඔය අඩලා දුක් වෙලා පහුව මාංචි වෙලා ඉන්න කට්ටි පපුුවට හොඳයිනේව වට්ටක් ඒකත වට්ටක් අදේ කරෝල ගැන බෝම ගුණ කෑවන්නේ බට්ටිකට්ක කරෝල කෑල්ලක් වැටු නමර සතියම එම්මෙන් කාල නැති අයට නියමට කණ්ඩපු කරෝලනේ කරෝල මේ දැම්බෙන් බලහන් ඔය කරෝල ටිකක් පිතුරුනම් උයපුුව වුනත් කමන්න බැදල ගණ්ඩ කිහන්කෝ ආයි බැදුම්කන්නේ ඇනීම මල මෙතන කණ්ඩන මේ සෝනට ගිහින් කණ්ඩ හෝ දැන් අර සෝන මුර කොරන්ට ඉන්න දෙන්න දැයි යනෝද මට කිව්වා එන්දකීල මංකෝ මන් තනිය රෑලියනක මුරට ඉන්නකි අර කතා කරතු කායකර හිටපමට පිස්සුට තනිය මුරට නද මට බොඩි වාගයක් කරන්දියන්කො වගේ ගහරඉන්නේ තව භාගයක් මට රන්දිය මං සේකතයි විකාර ඇල් දෙකතුනකුයි කරෝලකකා එතන සොන ඉන්ද නැතුව ඉතින් කෝමින්ටද ඔය භූත පෙරේතකව උරද්දින පොඩි කරෝල කෑල්ල වීරසේකරයා උම කයිවාරු ගහලා දැංගියා කරත්ති මුර කරන්නට මහත්තයෝ කනත්ත මුර කරන්නට දැම් බලමු මොකද ඕකගේ සෙල්ලමට වෙන්න කියලා මෙද හැමේගේම බලමුකී ලන්තියට පුකක් කටෙන්නේ සජීවී ගුවන්විදුලි නාට්ටිය අද කතාව භයානක අඩවිය එම නැත්තං අත්භූත අඩවිය දැන් අර විරසේකරයයින්න වීරසකරය එදාත් ඔන්න රෑවෙලා කටේ ගතොලේ ගාගෙන මොකාද වගේ වීගත්තු මොකාද වගේ බස් එකෙන් බහිනවා වෙවුල දෙන්ට හිතනවා මට මහත්තයෝ කට
සේකේ විසේකරයි විසේකරයි මොකද මහගන් මට සිින්දුවක් මේ කල්පනා කරප වචනන්න මූ බස් එක කෙටු අනේ ද තුවා කිය නෝක ඇමදාම කොටන වරය මේ ඕ ගෙදර ඔහෙන්නේ මෙය විකාරනතු වරෙන්ම පිස්සුතුම කනත්ත පැත්ත පිසුද කනත්ත මැද්දෙන් පැන්න සුදුස් කාලගෙතද වර මේ වීරසය කරය ඉන්නවා කලින් ගෑල්ලකත්ම කනත්තාතා ගියා මුකුත් තුන්න ඇඹවර යන්ද එමුණ දේ කිය අයිදක ඉස්සල පලවෙනි කොටස කනත්තාතා ගිය මුකුත් තුන්න ඒ නෑන ලියල නෑන යරි යරි උපවරෙන් වීරසය කරය කල්නුත් ගියා කරත්ත උඩින් මේ අද තුනක් ඔත්තන යෝයි කලුව කලුවගේ වෙනිියත් ගෙනල්ල කලුව දන්නවන නිකං ඉද්දි පෙරේටවාගේ කළුවට බය නෑ කලුවෝ ය කළුවත් ඉන්නවන අඳුරන උන්න බයිය විකාර කරනතු වරම් විරසය කරයි මෙන්න මේ පාර යන්ට එහෙනම් ඔබ කනත්ත වටේ පාරය වැද යන්නට බය වාරය වට ඇත දුර වෙලේ පාරය යන්න බෑ හරි හරි මෙහ යමන් උදහට කරට මායමදිකයා ඒමන්තම් බත් එකත් බෑව මට තනියෙන් යන්න බයි හිට බත් එක්ක වරෙන් කොමත්තක බය කලුවෝ මේ කල් උන්ටකත කරන මිනිච්ච හරි හරි මැනිච්ච විසුන්ද කතා කරට එන්න පුළුවන්නම් බං ගෙවල්ලට කොච්චරයිල්ල දීනවා මේ හරියන් මේ අද බල ඉවර ගමන ඉවර ඔවුන් අපේගේ අම්බලෑගේ හරි හරි මයි ගමන ඉවරයි මයනවා මල්ලිය ඇයි වරෙන්ක ඇන්ද ආපව් මාතක යමන් ඕම මිරිසි කරයිය හෝම යමන් කොම් මහස වනට බයනතිය කර වලව්වේ බුදිය ගත්ත එක උඹ උඹට පේන්න උඹ දැකල එල්ලිච්ච ගහයටත් බුදිය ගත්ත උඹට කිව්වොත් තමයි උඹට තේරෙන්න උඹට පේන්න මට පේනවා කවුද කළුවට කළුව ගැවතාරද ලුවගේ අවතාරන මේ බලපාපේ ගෙදත කවුද මොනාවට මහසවන්නට මොකද අපේ ගෑනි පේනවාද මෝල් ගහත්තියාගෙන ඉන්න හැටි ගමේ යනවා කියලා ගියා ගිහිල්ල මගතකින් ඇවිල්ලා අනිවා වේදගනි මල්ලියේ විසේ කර